දිය යට සැඟවුණු ජීවිතය නැවත ගොඩ නගමු. ගංවතුරෙන් පසු නව ආරම්භුමක්. මහා වැස්ස නතර වෙලා ගංවතුර බැසගෙන යනකොට අපි හැමෝම දුවගෙන යන්නේ අපේ ආදරණීය නිවහන බලන්න. ඒත් ගෙදරට ගියාම දකින දේ නිසා හිතට ලොකු බරක් දැනෙනවා ඇති. ජීවිතේ බේරගන්න දරපු සටනස්ය අපිට මගහැරුණු ඒත් අපේ ජීවිතේට ගොඩක් වටින දේවල්. ඒ කියන්නේ අපේ ඉඩම් මොප්පු, සහතික, බැංකු පොත් වගේ ලියකියවිලි එක්ක වතුරට ගහගෙන ගිහින් නැත්තම් මඩේ ඒරිලා. මේ වෙලාවට හිතට ලොකු බියක් දැනුණත් පොඩ්ඩක් සංසුන් වෙන්න. ජීවිතේ රැකගත්ත ඔයාට මේ කඩදාසි ටික නැවත හදාගන්න එක අමාරු දෙයක් නෙවෙයි. ඒකට නිවැරදි පාර මෙන්න. තෙමුණු මතක පරිස්සම් කරන විදිය. ඔයා ගෙදරට යනකොට මේ ලියකියවිලි තෙතබරිත වෙලා තිබුණොත් හදිස්සි වෙලා ඒව අවුවට වේලන්නවත් ගින්දරට අල්ලන්නවත් යන්න එපා. වතුර පෙවුණු කඩදාසි හරියට තුවාල වුණු රෝගියෙක් වගේ. ඉක්මනින් දි รา පත් වෙලවා. ඒ නිසා ඒව හිමීට පවනේ හෝ මදහිරු එළියේ වේලෙන්න අරින්න. ඒක තමයි ඒව බේරගන්න තියෙන හොඳම ප්‍රතිකර්මය. නැටි වුණු දේ නැවත සොයා යන ගමන. ඔයාගේ අනන්‍යතාවය කියන ජාතික හැඳුනුම්පත උප්පැන්නේ හෝ විවාහ සහතිකේ නැති වෙලා නම් කලබල නොවි ඉස්සෙල්ලාම ළඟම තියෙන පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න. ඊට පස්සේ පැමිණිල්ල පිටපතත් අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හරි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට හරි යන්න. ඔයාට අවශ්‍ය ඕනෑම රජයේ තොරතුරක් දැනගන්න 1919 අංකයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අමතන්න පුරුවන්. මුදල් සහ දේපල ගැන බියක්ද? බැංකු පොත් සහ කාඩ්පත් ගැන වද වෙන්න එපා. ඉක්මනින්ම බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකයට කතා කරලා කාඩ්පත් බ්ලොක් කරන්න. වතුර බැස්සට පස්සේ සංසුන්ව බැංකුවට ගිහින් අලුත් කාඩ්පත් ගන්න පුරුවන්. ඒ වගේම ජීවිතේ වටිනාම සම්පතක් වන ඉඩම් මොප්පු නැති වුණා නම් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයටත් වාහන ලියකියවිලි සඳහා මෝටර රථ දෙපාර්තමේන්තුවටත් යන්න. වාහන ගැන ප්‍රශ්න තියෙනවා නම් 1968 අංකය ඔයාගේ උදව්වට තියෙනවා. අධ්‍යාපනය සහ අනාගතය. දරුවන්ගේ විභාග සහතික විනාශ වුණා කියලා ඔවුන්ව බය කරන්න එපා. විභාග දෙපාර්තමේන්තුව හරහා ඒවායි පිටපත් ගන්න පුළුවන්. ඒ ගැන දැනගන්න 1911 අංකය අමතන්න පුළුවන්. හදිස්සියකදී මතක තබාගත යුතු මිතුරන්. මේ අමාරු වෙලාවේ ඔයා තනි නැහැ. හදිස්සි ආපදාවකදී 117න් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයත් 119න් පොලිසියත් ඔයා වෙනුවෙන් ඉන්නවා. පුංචි පාඩමක්. අපි මේ විපතින් පාඩමක් ඉගෙන ගනිමු. අපේ වටිනා ලියකියවිලි වල ඡායාරූප අරගෙන Google Drive වගේ තැනක cloud storage වගේ ගබඩා කරලා තියන්න පුරුදු වෙමු. එතකොට ආයෙත් කවදාවත් ගම් වතුරකට අපේ මතක ගහගෙන යන්න බැරි වේවි. මේ අමාරු කාලේ ඉක්මනින් ගෙවි යයි. අපි එකිනෙකට උදව් කරගෙන නැති වුණු දේට වඩා ඉතිරි වුණු ජීවිතය ගැන සතුටු වෙමින් නැවත නැගිටිමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. දිගටම අපිත් එක්ක එකතු වෙන්න channel එක subscribe කරලා තියාගන්න. ස්තුතියි.